පසුගියදා අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කෙරුණු පාතාල කලිනායක ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ මහා මොලකාරී ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්නේ නමැති කවිය මුහුදු මාර්ගය ඔස්සේ බෝට්ටුවකින් ඉන්දියාවට පලා යන්න නැති බවට විමර්ශන නිලධාරීහු සැක පළ කරති. මේ වන විට සැකකාරී සැඟවී සිටින බවට ලැබුණු ස්ථාන 200කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කළද ඇය පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගන්නට අපොහොසත් වූ බව විමර්ශන නිලධාරීහු කියා සිටිති. ඉෂාරා සෙව්වන්නේ නමැති සැකකාරිය ජංගම දුරකථන පරිහරණය නතර කර ඇති නිසා ඇය පිළිබඳව කිසිදු මුදලක් සොයා ගැනීමට අපහසු වී ඇති බව පොලිසිය තවදුරටත් පවසයි. එසේම ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියෙන් දින දෙකකට පසු ඉෂාරා සෙව්වන්නේ නැමැති තරුණිය කළුතර ප්‍රදේශයට ගොස් රන් ආභරණ අලෙවි සැලකින රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා ආභරණ රැගෙන ගොස් තිබූ බවට ලැබුණ තොරතුරින් පසු ඇය පිළිබඳව වෙනත් කිසිදු වැදගත් තොරතුරක් ලැබී නොමැත. සැකකාරිය දකුණු පළාතේ මුහුදු තීරය ඔස්සේ බෝට්ටුවකින් රටින් පලා යන්නට ඇති බවට විශාල සැකයක් මෙවන විට මතුවී තිබෙන බවට පොලිසිය තවදුරටත් පැහැදිලි කරයි. එනෝනේ ඉස්පිරිතාලේ හොස්පිටල් එකට හරි ගෙනියන්න. ගෙන්නනට කියලා ඉන්නේ. ආදිනා නෑ. හොස්පිටල් ගෙනියන්න කවුරුද මේ? ගන්න කොහොමද? මම ගත්තේ